රසදනා පාර සදා බුදුනා ගෝරවලා වැසි වැස්සුවේ මාර සෙනග පැරදුනා නාමින් පව් සැමදිනේ දාමින් අග තැන්වුනේ යාගුණ ලොව පෑදුව හැටි කහචීවරයෙන් පෙනී ලෙලදී දම් රස පිරේ ගලමින් පාලට හැරේ ගලන ජලය සිල් සුවඳයි නේරංජන ගම්තිරේ හොඳ ගුණ දම් රැස්තුව තෙදමරු පසු බැස්සුව අද නමදිමි භගවත් හිමි සදහම් වැසි වැස්සුව සුන්දර අමබස් බෙදු තුන් ලොවටම සිත් සැදු පින් බල ලැබ ගන්නට අද මම නමදිමි සම්බුදු ඉරසැප අත්හර දමා කරමින් පින් සිත් දිනා සුරගුරු ත්‍රිලෝකනාථ මරණි මරා බුදුනා මරණි මරා බුදුනා මරණි මරා බුදුනා සදහවතුනි සදහවතියනි චුල්ලපදුම ජාතකයේ නැමැති ආදර්ශමත් කතා වස්තුව ශ්‍රවණය කරන්න සියලු දෙනාම සූදානම් වෙමු. පෙර බරණැස් පුරවරයේ බඹදත් මහා නිරිඳුතුමා කරමින වැසියව පාලනේ සෑම විටදීම නුවණ යොමා තරුණ දේවියත් සමගින් රන් රස වගේ කල් ගෙවන්නි ඒ අතරේදී සිදුන හොඳ පුවතකි පහදලා දෙන්නි මහා නිරිඳුට දාවීමෙන් තරුණ බිරිඳ ගැප් ගන්නි දස කඩ මාසයක් ලබලා පුත්රුවණකි බිහි වෙන්නේ පෙර බරණැස් පුරවරේ තරුණ බඹදත් රජතුමා තරුණ රාජදේවිය සමග රටවැසියාව දැහැමින් සෙමින් පාලනය කළා. මේ තරුණ රජතුමාට දාවි ගැබ්ගත් තරුණ රාජදේවිය දසකඩ මාසයක් ලබලා ලක්ෂණ පුත්රුවණක් බිහි කළා. පුත් කුමාරයා දැක්ක තරුණ පිය රජතුමා සන්තෝෂ වෙලා සතදත් බ්‍රහ්මණයන් ගෙන්නලා පුත් කුමාරයාට නාමයක් තබන්ට කියනවා. දුල්ල වඩන බමුණු පිරිස පලා අපල දෙක ගනිනවා. චුල්ල පදුම කියලා එදා පුත් කුමරුට නම තබනවා. දුන්න පඳුරු ගත්ත බමුණු රජ මැදුරෙන් යන්ට යනවා. පින්වත් මේ පුත් කුමරුව ඇස් දෙක වගේ රැක ගන්නවා. පලාපල ගන්න බමුණු නාමයක් තැබුවා චුල්ලපදුම කියලා. මේ චුල්ලපදුම කුමාරයාව ඇස් දෙක වගේ රැක බලා ගත්තා. චුල්ලපදුම කුමාරයා ලදරුවියට පා තබනකොට නැවත වාරයක් ගැප්ගත් තරුණ රාජදේවිය තවත් පුත් කුමාරයෙක් බිහි කළා. වරින් වර 6 වාරයකට තවත් කුමාරවරු 6 දෙනෙක් බිහි කළා. මේ රාජ කුමාරවරු 7 දෙනා රාජමාලිගාවේ සොහොයුරු ප්‍රේමයෙන් වෙලී ජීවත් වෙනවා. කුමාරවරු 7 දෙනා තරුණ වියට පා තබනකොට රජතුමත් රාජදේවියත් සාකච්ඡා කරලා ලක්ෂණ කුමාරිකාවන් 7 දෙනෙක්ව සරණ පාවා දුන්නා. දැන් මේ කුමාරවරු 7 දෙනත් කුමාරියන් 7 දෙනත් ඉතා සන්තෝෂයෙන් රාජමාලිගාවේ ජීවත් වෙනවා. එක් දවසක් චුල්ලපදුම වැඩිමහල් කුමාරයා මංගල හස්ති රාජයා පිට නැගී නුවර සංචාරයක් කරනවා. චුල්ලපදුම කුමාරයාගේ පසුපස විශාල සෙනගක් එන්ට වුණා. චුල්ලපදුම කුමාරයා ගැන පැහැදීමට ලක් වුණ රටවැසියා පසුපසින් වැල නොකැඩී එනවා.
මහරජතුමා උඩු මහන්තලයේ සිට මේ දර්ශනීය දැක්කා. මහසෙන ගක් චුල්ල පදුම කුමරුන් පසුපස එන්නේ. මහරජතුමා මෙය දකිමින් සිත යට සැක ඇති වෙන්නේ. මැදුරට ආපසු කුමරුට මහරජතුමා කරලා කතා. අදරින් පවසන්න උනා මේ විදියට හොඳට හිතා. බාල සොහයුරන් සමගින් චුල්ල පදුම පුතුමනරන් කෝල නැතුව ඔබ සැම දෙනා යන්නට ඕනය නුවරින්. යම් දිනයක මාමල පසු ඇවිදින් රජකම් කරන්න. පිම්බර කුමරුන් සත් දෙනා කුමාරියන් සමග යන්න. සැකයක් ඇති වුණා මහරජතුමාට. මං වහම චුල්ල පදුම කුමාරයාවත් අනිත් කුමාරවරුන්වත් රටින් පිටවහල් කරන්නට ඕන. කතා කළා. පුත්වරුනි, වහම ඔබේ කුමාරියන් සමග නුවරින් පිටත් එන්න. මාමල දවසක ඇවිත් නැවත රටේ පාලනයේ බාර ගන්නට. පිය රජතුමාගේ වචනේ තවනත වුණ මේ කුමාරවරු 7 දෙනා පිය රජතුමාටත් මව් දේවියටත් දණ්ඩ නමස්කාර කරලා රජ සම්පත් අත්හැරලා මගට වමනා ආහාර පාන ආදි අරගෙන 14 දෙනා රාජමාලිගාවෙන් පිටත් වුණා. නිරිඳුට සහ මව් දේවිට දණ්ඩ නමස්කාර කළා. අනිකට රජ සැප හරදා රජ මැදුරින් පිටත් වෙලා. ගම්දනියම් ගම් පසු කර මහවනයත් පසු කරලා. එනවා මේ පිරිස එදා වැලි කතරක් වෙත එකලා. දිනා ආහාර ඉවර වුණා කුසගිනි ටික ටික දැනිය. බාල සොහයුරන් සය දෙන සාකච්ඡාවක් කළේය. මේ 14 දෙනා ගම් නියම් ගම් වනාන්තර පහු කරගෙන වැලි කතරකට ආවා. වැලි කතරට ළඟා වෙනකොට ගෙනාපු ආහාර පාන ආදි අවසానයි. දැන් බාල කුමාරවරු 6 දෙනා මෙහෙම සාකච්ඡාවක් කරනවා. මේ විදියට සිටියෝ තින් කුසගින්නේ මිය ඇදෙන්නේ. කුමාරියන් මරා ඔවුන්ගේ මස් කමුදැයි අසන්නේ. බාල කුමරුගේ කුමරිය පළවෙනි දිනයේදී මැරුවේ. කෝල නැතුව 13කට කොටස් කරලා එය කැපුවේ. චුල්ල පදුම කුමරුට සහ කුමරිට දුනි කොටස් දෙකක්. එක කොටසක් කුමරු ඉතින් සංගවාලා සැබුවේ උදක්. මේ කුමාරවරු 6 දෙනා සාකච්ඡා කළේ මෙහෙම හිටියොත් මැරෙන්න සිද්ධ වෙනවා. අපේ කුමාරියන් මරලා මස් කමු. චුල්ල පදුම කුමාරයා අකමැති වුණා. නමුත් බාල සොහයුරන්ගේ තීරණය ස්ථීර වුණා. පළවෙනි දවසේ බාල කුමාරයාගේ කුමාරිකාව මැරුවා. කොටස් 13කට කැපුවා. චුල්ල පදුම කුමාරයාටත් දේවියටත් කොටස් 2ක් දුන්නා. එයින් එක කොටසක් චුල්ල පදුම කුමාරයනුකා සංගවලා තැබුවා. අනිත් කොටස දේවියට දුන්නා. දෙවෙනි දවසේ කොටස් 12කට කැපුවා ඊළඟ කුමාරයාගේ කුමාරිකාව. එයින් කොටසකුත් සංගවලා තැබුවා. තුන්වෙනි දවසේ ඊළඟ කුමාරිකාව කොටස් 11කට කැපුවා. ඔය වගේ දින 6කදී කුමාරියන් 6 දෙනා මරන් කෑවා. 7 වෙනි දවසේ මරණය තියෙන්නේ චුල්ල පදුම කුමාරයාගේ කුමරියට. එදා බාල සොහයුරන්ට චුල්ල පදුම කුමාරයා සංගවලා තිබුණ මස් කොටස් 6 දුන්නා. අදට මගේ දේවියට අබේ දාණය දුන්නා. ඒ කොටස් 6 කාලා කුමාරවරු
සන්තෝෂයෙන් නිදාගත්තා. රාත්‍රී කාලේ චුල්ලපදුම කුමාරයා තම කුමාරිවත් රැගෙන බාල සොහොයුරන්ට රහසින් ඇයව මරණින් මුදාගෙන වැලි කතරේ ගමන ආරම්භ කළා. ටිකක් දුර යනකොට කුමරිය මෙහෙම කියනවා. අනේ ඉතින් තව අඩියක්වත් බෑ මට පෙරට යන්න. දැනේ මගේ දෙපාවල වේදනාව මී අහන්න. තම කුමරිව ඔසවාගෙන එවන් දිනේ අරන් කරට පෙමදරයෙන් චුල්ලපදුම කුමරු ගමන් කළා පෙරට. අනේ හිමියනි තව අඩියක්වත් ඉදිරියට යන්න බෑ. විපාරි දෙනවා. කුමාරියට තියෙන ආදරය නිසා ඇයව ඔසවලා කරමතින් තබා ගත්තා. කරමතින් තබාගෙන තව ටිකක් දුර යනකොට මෑ කියනවා. තව අඩියක්වත් ඉදිරියට මම යන්නේ නැහැ. මට අධික පිපාසයක් දැනෙනවා. මට වතුර ඕන. වැලි කතරක කොහෙන්ද දිය සොයන්නේ? අනේ දේවිය කොහොම ඉවසගෙන යන්? බෑ බෑ මට යන්න බෑ. චුල්ලපදුම කුමාරයා ඒ වෙලාවේ අරගත්ත තමන්ගේ අසිපත අතට අරගෙන අසිපත සුරතට දකුණු උරය හනික පලා විගහට තම දේවිය හට බොන්නට දුන්නනේ කළා. තම හිමියාගෙන් වැగిරෙන රුධිරය හොඳ හැටි බීලා නැවත ගමන් ඇරඹුවානේ පිපාසෙ සංසිඳ වීලා. අසිපත අතට අරගෙන දකුණු උරේ පලා ලේබොන්ට දුන්නා. කිසිම හිතක් පපුවක් නැති මේ නපුරු දේවිය තමන්ගේ ස්වාමියාගේ රුධිරය බීලා පිපාසෙ සංසිඳව ගත්තා. තවත් ඉදිරියට ගමන් කළා. දැන් දුරු කතර ගෙවාගෙන ආව ගඟක් අයිනකට. බැලුවා හොඳ පරිසරයක් ජීවත් වෙන. ගඟ අසබඩ පුංචි අතුපැලක් සාදාගත්තා ජීවත් වෙන්න. සෑමදාම චුල්ලපදුම කුමාරයා දේවිය අතුපැලේ නවත්තලා වනාන්තරයේ කෙවිතත් කූඩෙත් අරගෙන ගොස් රසබර පළවැල්ලාගෙන ඇවිත් කන්ට දිනවා. මෙහෙම බොහොම සමගියෙන් මේ දෙන්න ගඟ අසබඩ අතුපැලේ ජීවත් වෙන අතර එක් දිනක් මෙසේ සිදුවීමක් වුණා. සොරකම් කළ තරුණයෙක්ගෙන් අතපය හතරම කපලා ඔරුවක දාලා එවනවා කොටා ගඟේ පා කරලා. ගානක් තිස්සේ මේ කොටා ගඟේ පාවෙනවා. වනවීලා තුවාල අනේ දුර්ගන්ධය පැතිරෙනවා. අතපය නැති කොටාන් ඉතින් විලාප හඬ පතුරන්නේ. ගුණවත් චුල්ල පදුම කුමරුට මෙය ඇසෙමින්නේ. සොරකම් කරපු තරුණයෙකුට රාග දඬුවමක් දීලා අතපය හතර කපා දාලා ඔරුවක පා කරලා ගංගාවේ වුණා. දින ගාණක් තිස්සේ මේ ඔරුව පාවීගෙන එනවා. දැන් අර තුවාල වන වෙලා දුර්ගන්ධය හමනවා. හොරා විලාප තියෙනවා. පැලේ ඉන්න චුල්ලපදුම කුමාරයාට මේ විලාප හඬ ඇහුණා. ගඟට පැනලා පීනාගෙන ගොස් ඔරුව ඇදගෙන ගොඩට ගෙනාවා. අතපය නැති කොටාව ඔසවගෙන අතුපැලට අරන් එනකොට චුල්ලපදුම කුමාරයාගේ කුමරිය චුල්ලපදුම කුමාරයාට දොස් පවරන්ට වුණා. කික් විතරක් ගඳේ බැරියෙන් ඉවසාගෙන ඉන්නට මට මංකට දැයි කොට මිනිහව අරගෙන ආවේ පැලකට. කුමරියන් එපා එසේ කියන්න අනුකම්පා කරමු ඔහුට. මිනි
මිනිසත්කම ඒක බවයි කුමරා කිව්වනේ කුමරිට. චික් විතරක් ගඳේ ඉන්ට බෑ. කුමරිය කෙල ගැහුවා. කුමරිය එහෙම කියන්ට එපා. අපි මේ මිනිසව සුවපත් කරගමු. ඒකයි මිනිස් ගුණ ධර්මී. පොඩි මැස්සක් හදලා මේ අතපය හතර නැති කොටාව මැස්ස මත තබලා වනාන්තරයේ ගොහින් වන ඖෂධ සොයාගෙන ඇවිත් අර අතපය හතර තිබුණ තුවාල සුව කළා. ඉන්පසුව දිනපතා කෙවිතයි කූඩෙයි අරගෙන වනේ ගොස් පළවැල්ලාගෙන ඇවිත් තමන්ගේ කුමරියටත් අතපය හතර නැති කොටාටත් කන්ට දෙනවා. මේ රසබර පළවැල කාලා දවසින් දවස අතපය නැති කොටා පුෂ්ටිමත් වෙන්න පටන් ගත්තා. අන්න අර අතපය නැති කොටා පුෂ්ටිමත් වෙනකොට අර කුමාරිකාවට කොටා ගැන ආසාවක් ඇති වුණා. එදා පැලට ගේනකොට දුර්ගන්ධයයි කියලා කෙල ගහපු කුමරිය චුල්ලපදුම කුමාරයාට රහසින් අතපය නැති කොටා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා. කොටා කියනවා දවසක් මෙහෙම. බැරි වෙලාවත් මෙවන් රහස අසුනොතින් ඔබේ හිමියට මැරුම් කන්න සිදු වෙනවා නේද සොඳුර අපි දෙදෙනාට. මගේ රංකඳ ඔයා එපා කිසි දෙයකට බය හිතන්ට. මට පුළුවන් මගේ හිමියව සැනකින් මරලා දමන්ට. කොටා කියනවා බැරි වෙලාවත් ඔයාගේ ස්වාමියාට මේ රහස එළි වුණොත් අපි දෙන්නට මැරුම් කන්ට වෙනවා. මේ චපල දේවිය කියනවා ඔයා කිසි දෙයකට රංකඳ බය වෙන්න එපා. මම මගේ ස්වාමියාව මරා දාන්නට තීරණයක් ගන්නවා. අන්න චුල්ලපදුම කුමාරයා පළවැල්ලාගෙන පැලට ආවා. මේ කුමරිය අසනීපෙන් වගේ ඉන්නවා බොරුවට. ඇයි කුමරිය අසනීපයක්ද? නැහැ ස්වාමීනි. එහෙනම් ඔබ නිකන් වේදනාවින් වගේ. ඔබට මතකද ඔබේ සොහයුරන් 6 දෙනාගෙන් මා මරණයෙන් මුදාගෙන එනකොට වැලි කතරදි මම බාරයක් වුණා. අර පේන පර්වතයේ මුදුනට ගිහින් මල් පූජා කරලා ඒ බාරේ ඔප්පු කරනවා කියලා. තාම බැරි වුණානේ. සෑමදාම රැට ඇවිත් කවුද මන්දා මගේ බෙල්ල තද කරන්න පටන් ගන්නවා. අනේ ස්වාමිනී ඉක්මන් කරලා ඒ බාරේ ඔප්පු කරමු. හොඳයි සොඳුර අපි අද හවසම ඒ තීරණේ ගමු. ඕලුනේ ලුම්මානෙල් මල් කුමාරයා නිලං ඉන්නි. බොහොම හොඳින් දේවි සමග පර්වතෙ මුදුනට නගින්නි. චපල දේවි කතා කරලා කුමාරයාට මෙසේ කියන්නි. අපල ඉතින් දුරු වෙන්නට ඔබම බාරේ ඉටු කරන්නි. චුල්ලපදුම කුමාරයා ඕලු නෙළුම් මානෙල් මල් නෙලාගෙන ආවා. කුමරියා සමග නැග්ග පර්වතයේ මුදුනට. ඈ කියනවා ස්වාමිනී ඔය මල් ටික කොහොම තියලා ඔබම මේ බාරේ ඔප්පු කරන්න. චුල්ලපදුම කුමාරයා ඕලු නෙළුම් මානෙල් මල් පර්වතයේ මුදුනේ තබලා බාරේ ඔප්පු කරන්න සූදානම් එනකොට චපල කුමරිය මේ වගේ ක්‍රියාවක යෙදුණා. අතපය හතරම නැති කොටෙකුට කුමරිය පෙම බැඳිලා. චුල්ලපදුම කුමරුව කන්දෙන් පහලට තල්ලු කළා. චුල්ලපදුම කුමරු නැහනේ කන්දෙන් පහලට වැටුණි. කඳු පාමුල තිබුණ දිඹුල් ගසක් මතය ඔහු රැඳුණි. පසුපසින් ආමේ චපල කුමරිය චුල්ලපදුම කුමාරයව කන්දෙන් පහළට තල්ලු කළා. නමුත් මේ පින්වත් චුල්ලපදුම කුමාරයා ඒ කඳු පාමුල තිබුණ විශාල දිඹුල් ගසක අත්තක රැඳුණා. දිඹුල් කන්න සෑමදාම මේ දිඹුල් ගසට එනවා තලගොයි. එදා එනකොට දැක්කා
ගහේ අත්තක් බදාගෙන මිනිසෙක් ඉන්නවා. ගොයා හිතුවා මොහු ඉන්නේ මාව මරන්ට. බියෙන් ආපසු හැරී ගියා. මේ වගේ ගොයා දින 6ක් ආවා. දින 6ේම ආපසු හැරී ගියා. 7 වෙනි දවසේ ගොයා හිතනවා මාව මැරුවත් කමක් නෑ. මම මොහුගෙන් අහන්න ඕන මොහුට කරදරයක්ද කියලා. ගිහිල්ලා අහනවා මිත්‍රයා, ඇයි ඔබ මේ දිබුල් ගසේ අත්තක් බදාගෙන ඉන්නේ? චුල්ලපදුම කුමාරයා තලගොයාට සියලු විස්තර කීවා. හොඳයි මම ඔබට උදව්වක් කරන්නම්. මේ ගහෙන් බිමට බස්සවන්නම්. මිනිස් ගමකට යන පාර පෙන්වන්නම්. මගේ පිට උඩ නැගලා මාව හොඳට හයියෙන් අල්ලගන්න. අන්න චුල්ලපදුම කුමාරයා තලගොයාගේ පිට උඩ නැගලා පිට බදාගත්තා. තලගොයා චුල්ලපදුම කුමාරයාව දිමුල් ගසින් බිමට බස්සවලා බරණැස් පුරවරයට යන පාර පෙන්නුවා. බරණැස් පුරයට එන විට චුල්ලපදුම කුමරුතුන් බරණැස් රජ කලුරිය කර දින 7ක්ම ගෙවි ඉතින් රජමැදුරට පැමුණුණු කුමරුව ඇමතින් පිළි අරගෙන රජකම බරණැස් පුරවර කුමරුන් හට පවරා දෙන. බරණැස් පුරවරයට එනකොට චුල්ලපදුම කුමාරයා පිය රජතුමා කලුරිය කරලා දින 7ක් ගෙවිලා රාජමාලිගයට ආපු චුල්ලපදුම කුමාරයව මැති ඇමතින් ඉතා සන්තෝෂයෙන් පිළි අරගෙන රාජාභිෂේක කළා. බරණැස් පුරවරේ රජකම බාර දුන්නා. පින්වත් චුල්ලපදුම කුමාරයා මෙන්න මෙහෙම දන්සල් 4ක් ඉදි කරලා දිනපතා දාන දෙන්න පටන් ගත්තා. දන්සල් 4ක් හදමින් සේවකයන් පත් කරමින් පින්වත් මහ නිරිඳුන් දන් දෙන්ට උනා කරුණාවෙන්. දුගී මගී යාචකයින් දිනපතාම පැමිණෙන්නේ ආර පාන භුක්ති විඳලා නිරිඳුන් හට පින් දෙන්නේ. මේ දන්සල් 4ට සේවකයෝ යොදලා දුගී මගී යාචකයින්ට දන් දෙන්න පටන් ගත්තා. දුගී මගී යාචකයින් දිනපතාම වැල නොකැඩී දන්ශාලාවල් වලට එනවා. ආහාර පාන භුක්ති විඳලා සන්තෝෂයෙන් ඉපිලීමෙන් චුල්ලපදුම රජතුමාට පින් දෙනවා, දේවාශිර්වාද පතනවා. අන්න පින්වතුනි, චුල්ලපදුම කුමාරයව කන්දෙන් පහළට තල්ලු කරලා අර ගඟ අසබඩ අතුපැලේ අතපය නැති කොටා සමග සන්තෝෂයෙන් ජීවත් වෙන්න බලපු කුමරියට වනාන්තරයේ පළවැල සොයාගන්න බැරි වෙනවා. මේ දෙන්නට කන්න තරම්වත් පළවැල දැන් වනාන්තරේ නැහැ. මොකද මේ පළවැල ලැබෙන්නේ නැත්තේ චුල්ලපදුම කුමාරයට කරපු අපරාධය නිසා. අතපය නැති කොටා පැලේ තබමින් යයි මහවනයට නැත පළවැල නෙලා ගන්න මේ දෙන්නා හට කෑමට. කැලේ සිටියොතින් අයියෝ කුසගින්නේ මිය ඇදේවි. මිනිසුන් අතරට ගියොතින් දුක හිතලා උදව් දේවි. මේ කුමරිය හිතනවා දැන් කැලේ හිටියොත් කුසගින්නේ මැරෙන්න වෙනවා. මිනිසුන් අතරට ගියොත් දුක කියලා මොනවා හරි ඉල්ලගෙන කාලා ජීවත් වෙන්න පුළුවන්. මෑ මෙසේ විශාල වට්ටියක් ගොතනවා. හදලා වට්ටියක් ලොකුවට කොටාව ඇතුළට දමමින් එනවා කැලෙන් ඒ වට්ටිය කුමරිය හිස උඩ තබමින්. දකින දකින අය ඇය හට අනුකම්පා ඇතිවීලා
රකින හිමිය රකින ළඳකි උදව් දෙනවා එකතු වෙලා වට්ටියක් ගොතලා අතපය නැති කුටාව වට්ටිය ඇතුළට දාගෙන හිස මත තබාගෙන මේ කුමරිය කැලෑවින් ආවා මිනිස් ගම්මානයකට දැන් දකින අය මෑ ගැන අනුකම්පා කරනවා අනේ ස්වාමියාට සලකන බිරිඳක් අතපය නැති ස්වාමියාට උදව් කරන ගුණවත් කාන්තාවක් හැමෝගෙම ආහාර පාන ආදී මිල මුදල් ඇඳුම් පැළඳුම් ලැබෙනවා සමහර අය ඇගෙන් විස්තර අහනවා සමහර අය මේ විදියට අහනවා ඇයගෙන් විස්තර ගොත බොරු ඒ අයහට දෙනවා කුමරිය උත්තර මව්පිය මගේ මොහුට විවාහ කරලා දුන්නේ සතුටු සිතින් ඔව් අතපය හතරම මගේ හිමියාගේ තිබුණානේ හොඳින් හැදිලා රෝගයක් කරුමෙට අතපය හතරම කැපුවේ මොනව කරන්නද දෙවියනි එය පෙර කළ කරුමය වේ කළගුණ සලකන එක බිරිඳකගේ යුතුයකමක් නේද බැරි වුණ දා හිමියා දාලා යන එක නම් නරක නේද සමහර අය අහනවා මොකද ඔය අතපය හතර කපන්ට හේතුව මෙයා බොරු කියනවා මෙහෙම මොහුට මාව විවාහ කර දෙනකොට අතපය හතරම තිබුණා ඒ කාලේ මට හොඳට කන්න බොන්න සැලකුවා දරුණු රෝගයක් ඇදිලා අතපය හතර කැපුවා ඉතින් බැරි වුණ දාට ස්වාමියාව දාලා යන එක හොඳ නැහැ නේද පුළුවන් කාලේ මට උදව් කරහු මගේ ස්වාමියාව තනිකර දා මට යන්න බෑ ඔයා එදින සහයෝගයෙන් මම ජීවත් වෙනවා තව මෑට උදව් උපකාර කරනවා සමහර අය කියනවා එහෙම නෙවෙයි යන්න බරණැස් පුරවරයට පින්වත් රජ කෙනෙක් ඉන්නේ දන්සල් 4ක් හදලා දුගී මගී යාචකයින්ට දිනපතාම දාන දෙනවා ඔබයි ඔබේ අතපය නැති ස්වාමියාවයි දැක්කහම රජතුමා විශාල උපකාර කරයි මෑ හිතනවා ඔව් එහෙනම් මම දැම්මම යන්න ඕන මෑ පිටත් වෙනවා දන්ශාලාවල් වෙත දන්ශාලාවේ පොලිමේ කොටා හිසේ තබන් කුමරි ඉන්නා විට කොටා කියයි තම සොඳුරට ඇඹරි මාව අවුවේ වේලෙනවා බැහැරස්නය ඉවසන්නට තාම නැත්ද කන්න දෙන්නේ සොඳුරියේ පවසන්න කුමට සෙනෙහවන්ත මගේ කොටෝ පොඩියක් ඉවසන්න ඉතින් පෙනේද ඉන්නා සෙනගක් ආහාර ලබා ගන්න ලෙසින් මේ කුමරියත් කොටාව හිසමත් තබාගෙන දන්ශාලාවේ පොලිමේ ඉන්නවා කොටා අවුවේ වේලෙනවා කොටා කියනවා නේ මට රස්නේ ඉවසන්ට බෑ ඉක්මනට කන්න ලැබෙන්නේ නැද්ද කුමරිය කියනවා මගේ කොටෝ පොඩියක් ඉවසන්න පේනවද ඉන්න සෙනගක් ආහාර පාන ලබා ගන්න අන්න ඒ වෙලාවේ චුල්ලපදුම මහරජතුමා මංගල හස්ති රාජ්‍යයා පිට නැගී එනවා දන්ශාලාවේ අඩුපාඩු බැලීම සඳහා එනකොට දැක්කා අතපය නැති කොටාව හිසමත් තබාගෙන ඉන්න කුමරියව මහරජතුමා ඒ දෙස බලාගෙන නැවත රාජමාලිගාවට ගියා ගිහිල්ලා සේවකයෙක් කැඳවලා මෙහෙම විස්තරයක් කියනවා යන්නකොන් ඔබ දන්ශාලාවට ඉක්මන් කරලා ඉතින ඉන්නවන් අතපය නැති මිනිසෙක් සමගින් ලඳක් එතන එන්න කියන්න කොේ දෙන්නට දැන් රජමාලිගයට යන්න
වුණා සේවකයා රජ අනපිලි අරන් එවිට ඔය දෙන්නට එන්න කීවා බඹදත් මහ නිරිඳුතුමා කුමරිය කියනවා කොටාට අප දෙන්නගේ පිනම තමා දැක්කද බඹදත් රජතුම අප දෙසමයි බලන් ගියේ වස්තුව දෙයි දෝත පුරා ඉක්මන් කර යමුකෝ ප්‍රියේ සේවකයා නුඹ වහම ගිහිල්ලා දන්ශාලාවේ පොලිමේ ඉන්නවා අතපය හතර නැති කොට මිනිසෙක්ව වට්ටියක දාගෙන හිස මත තබාගෙන ගැහැණියක් ඇයට මාලිගාවට එන්න කියන් රජාන පිළිගත්ත සේවකයා ගිහිල්ලා මේ අතපය නැති කොටාව හිස මත තබන් ඉන්න කුමරියට කියනවා අන්න ඔය දෙන්නට රජතුමා එන්න කීව වහම මාලිගාවට මේ ගැහැණිය හිතනවා රජතුමා බලාගෙන ගියා දැන් මංගල ඇතා පිටි අනේ අපි ගැන දුක හිතිලා වෙන්නේ නැති මාලිගාවට එන්න කියන්නේ මගේ රත්තරන් කොටෝ අපි ඉක්මන් කරලා යන් අපි දෙන්නට රජතුමා දෝත පුරා වස්තුව දේවි මාලිගාව වෙතෙන් ආවා කොටා සමග මෙම කුමරිය රජතුමාව බැහැ දැකලා දෝත් නගා වඳින්ට විය නිරිඳු කියයි කුමරිය වෙත ඔය වට්ටිය බිමින් තබනු බොරු නොකියා ඔබගේ හිමියා පිළිබඳ ඇත්ත කියනු අතපය හතරම තිබුණා විවාහ වෙද්දි මගේ හිමියට හැදිලා රෝගයක් අතපය හතරම කැපුවා කරුමෙට මෑ කොටාව හිසේ තබාගෙන මාලිගාවට ආවා මහරජතුමාව දැකලා මේ කුමරිය දොහොත් මුදුන් දීලා වැන්දා රජතුමා කියනවා ස්ත්‍රියව ඔය වට්ටිය සමග ඔබේ ස්වාමියා බිමින් තබන් බිමින් තැබුවා මොහුගේ අතපය හතර කපන්ට හේතුව කිමක්ද බොරු නොකිය කියන්න ඕන මෑ කියනවනේ පින්වත් මහරජතුමනි මගේ ස්වාමියාට මා විවාහ කර දෙද්දි අතපය හතරම තිබුණා ඒ කාලෙ මට හොඳට සැලකුවා කන්න බොන්න අඳින්න කිසිම අඩුවක් කළේ නැහැ නමුත් දරුණු රෝගයක් හැදිලා අතපය හතරම කපා දැම්මා ඒ උනත් මම්මගේ ස්වාමියාව අමතක කළේ නැහැ බැරි වුණ අවස්ථාවේ පිටුපායාම හොඳ නැහැ මම හිඟා කාලා හරි මගේ ස්වාමියාව ආරක්ෂා කරගන්නවා මහරජතුමා ගැහැණිය ඔය ඔබ කිව්වේ සත්‍යද ඔව් මහරජතුමනි ඇත්තමයි මා බොරු කියන්නේ නැහැ අන්නෙදා චුල්ලපදුම රජතුමා හිස මත පැළඳගෙන හිටිය රාජ ඔටුන්න පස්සකින් තැබුවා ගැහැණිය නුඹට මාව අඳුනන්ට පුළුවන්ද ගැලෙව්ව රාජාභරණ පෙන්නුව දකුණු උරහිස මතකද එදා මගේ සොහොයුරන් නුඹව මරාගෙන කන්න හදනකොට නුඹේ පණ බේරගෙන වැලි කතර එනකොට ඇවිදින්ට බැහැ කියපු නිසා කරමත් තබා ගත්තා අධික පිපාසයක් කිව් නිසා මගේ අසිපතින් උරහිස පලා ලේබොන්ට දීලා නුඹේ පිපාස සංසිඳෙව්වා ගංගාසබඩ පැලක් හදාගෙන ඉන්නකොට මේ කොටා ඔරුවක පාවෙලා ගඟේ ආවා මොහු මිනිස්සෙක් නිසා මොහුව මම ගඟෙන් ගොඩට අරගෙන අතු පැලට ගේනකොට නුඹ මේ මිනිස්සයාට කෙල ගැසුවා නමුත් අවසානයේ මොහුට පෙම් බැඳලා එදා මාව පර්වතය උඩින් පහළට තල්ලු කළා මා මැරුණේ නැහැ මම තමයි ඒ චුල්ලපදුම මෙහෙම කියනකොට වට්ටියේ හිටපු අතපය නැති කොටා වෙවුලන්න පටන් ගත්තා කුමරි පණ බයේ ගැහෙනවා කොටා වට්ටියේ වෙවුලන කුමරි පණ බයේ ගැහෙනවා
ඉතා වටින චුල්ල පදුම නිරිඳුන් මේ ලෙස කියනවා පුළුවනි මට නුඹලා දෙදෙනාගේ අද පණ නසාලන්න ඒ වුණාට මාහට බෑනේ පව්කාරයෙක් වෙන්න රජසෙබළුනි මේ දෙන්නව රටින් පිටු වහල් කරන්න තෙජවත් මහ නිරිඳු වේදා සුළුවෙන් දඬුවමක් දුන්න මේ දෙන්න වෙවුලනවා චුල්ලපදුම රජතුමා කියනවා ඒ පර්වතයෙන් පහළට මාව තල්ලු කරපු දිනේ විශාල දිඹුල් ගහක් රැඳුණා නුඹට කෙලෙහි ගුණේ නැති වුණත් අර සත්ත්ව කුලේ ඉපදුන තලගොයෙක් මට පිහිට වුණා මට පුළුවන් නුඹලා දෙන්නගේ ජීවිත විනාශ කරන්න නමුත් මා පෞකාරයෙක් වෙන්න කැමති නැහැ රාගසබළුනි මේ දෙන්නව වහම රටින් පිටු වහල් කරන්න අන්න රජතුමාගේ අනපිළිගත් රාගසබළු මේ අතපයනති කොටාවත් මේ කුමරියවත් බරණැස් පුරවරින් පිටු වහල් කළා මේ ආරංචිය සෑම නුවරක් පාසාම සැලවුණා දැන් කිසිම කෙනෙක් උදව්පකාර කරන්න අතපයනති කොටාටත් මේ ගැහැණියටත් කන්න බොන්න අඳින්න නැතු ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරලා මරණයට පත් වෙලා අටමහරකාදියට වැටුණා චුල්ලපදුම මහරජතුමා දානමාන පින් දහම් කරගෙන දන්ශාලාවල් දෙමින් රටවැසියාව පියෙක් වගේ පාලනය කරගෙන ආයුෂ කෙලවර වී චුතව ගොස් දිව්‍ය ලෝකයේ උපත ලැබුවා